Welcome to my YouTube channel. අද අපි කරන්න යන්නේ food review එකක්. මම හිතන්නේ Chinese, Japanese. ඉතින් තියෙන්නේ made in Taiwan කියලා. එතකොට අපි නිකන් හිතමු Taiwan කියලා. ඉතින් මම දැක්කන කවුරුත් මේ flavors කරලා තියෙනවා. මම දැක්කේ නැද්ද දන්නේ නැහැ. අත මම මේවා කාලා නැහැ. කියන්නේ මෝචි කාලා තියෙනවා. මෝචි වල කියන්නේ චොක්ලට් එකයි මොකක් හරි චීස් කේක් රස එකක් ගත්තා. ඒක නම් ඇත්තටම රහ නැහැ. මම කෑවේ නැහැ. චොක්ලට් එක රහයි. ඒක කෑවා. හැබැයි මෙන්න මේ ෆ්ලේවර්ස් මම කාලා නැහැ. ඒක නිසා අද ගෙනාවේ මම කවදාවත් කාලා නැති. දැක්කහම කන්න ආසෙ හිතුම් කෑම. ඉතින් කාලා බලමු අපිට මොකද්ද හිතෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකට යමු. අද මෝචි වලින් තියෙනවා creamy coconut එකයි mint chocolate chip එකයි ඊට පස්සේ salted caramel එකයි මේ තුන. ඊට පස්සේ මම ගත්තා මෙතන තියෙන්නේ මෙතන තියෙනවා roasted corn blue flames මේක. ඊට පස්සේ තියෙනවා ඒ බ්‍රෑන්ඩ් එකේම premium snacks by Tucking. ඒ බ්‍රෑන්ඩ් එකේම ආයි තියෙනවා hot seed chili lime. ඒ බ්‍රෑන්ඩ් එකේම තියෙනවා pink lady mojito chili chips potato chips. මේ තුන ඊළඟින් මම ගත්තා මේක හැබැයි මොකක්ද ගියා සඳහන් කරලා නැහැ. මේකේ මොනවද කෑලි කෑලි වගේ තියෙනවා. ඒක මම මේක නම් දැකලා තියෙනවා මම වීඩියෝස් වලින් කරනවා කට්ටිය. හැබැයි මම බීලා නැහැ. ඒකයි මම ගත්තේ. ඉතින් අපි try කරමු. මේක creamy coconut mochi. අපි බලමු මේක කාලා කොහොමද කියලා. Okay. Sorry. මම creamy coconut mochi එකට කලින් කරපු වීඩියෝ වෙලා නැහැ. ඉතින් මම ඒක කෑවා. හැබැයි ඔයාලට ඉස්සරහ එක කාලා බලන්න ඕන හින්දා ආරට පෙන්නනවා හින්දා මම ඒක ආයෙ කරනවා. මේ තියෙන එක දැනටමත් කරලා තියෙන්නේ. මොකද වීඩියෝ කරනවා කියලා හිතන්නේ වීඩියෝ වල නැහැ. තියෙන්නේ මේ වගේ පොඩි පොඩි පැකට්. කාලා බලමු. සුදු පාට. මේක මට පැකේජ් එක අරිද්දිම ආව කොපනිස්සුද කාලා බලන්න. කෑවා. ඒක අනිකරම ලංකාවේ තියෙන බන්ටි එකේ රහ එන්නේ. ඒ කියන්නේ අර චොක්ලට් වටේ චොක්ලට් එක නැතුව අර ඇට්ලේ කොකනට් දාන්නේ දාලා තියෙන්නේ. ඒකේ රහ තමයි එන්නේ. අත්තරම රහයි. 10 8ක් විතර දුන්නා. සමයි. මම වීඩියෝ කරනවා කියලා හිතාගෙන වීඩියෝ කරලා මේක කඩන එක ඒ වුණාට වීඩියෝ වෙලා නැහැ. දැන් අපි try කරන්න යන්නේ mint chocolate chips එක. මේකේ මම ගන්න ගියේ matcha එක. හරිද matcha flavor එක. එතකොට මම කවුරුත් අහන්න හිටියේ නැති හින්දා මම matcha සාමාන්‍යයෙන් කාලා නැහැ. try කරලා බලලා නැහැ ඒක රහ.
එහෙනම් මම Google එකෙන් search කරලා බැලුවා mint chocolate එකද නැත්නම් matcha එකද ඒ දෙකෙන් රහ කියලා. ඊට පස්සේ ඒකේ ආවා matcha එක චුට්ටක් නිකන් පොඩි තිත්ත ගතියක් එනවා කියලා. ඇත්තද කියලා දන්නේ නැහැ. හැබැයි Google එකෙන් කිව්වා. ඒක නිසා මම ගන්න හිතුවා mint chocolate chip එක. දැන් අපි ඒක try කරලා බලමු. මේකේ එකක් හිස් පැකට් එකක් තිබ්බ මං කාලා නෙමෙයි. මේකේ තනිකරම මුකුත්ම නැතුව කුම්බලා හිස් පැකට් එක තිබ්බා. හිස් පැකට් එක. මේ මුකුත්ම නැහැ. මම කෑවේ නැහැ. දැන් අපි try කරමු මේක. ඒකෙත් අරකේ වගේම පැකට් තමයි තියෙන්නේ. දැන් try කරමු. ඒක තමයි පැකට් තියෙනවද නැහැ. මේකේ pieces 8යි තියෙන්නේ. හරිද? pieces 8ට 9ක් වැඩිපුර දාලා හැබැයි ඒක කිස් පැකට් එකක්. නැත්නම් කෑලි 8ම මේ විදිහට තියෙනවා. බොරුවක් පංචාවක් කියලා නැහැ. හරි අපි try කරලා බලමු. චොක්ලට් සුවඳ තමයි යන්නේ. මේකේ තියෙන්නේ කළු පාට. හරි සුදු පාටට තිබ්බේ. මේක අයින් කරමු. මේකේ තියෙන්නේ චොක්ලට් පාට. කළු පාට චොක්ලට් පාට. මේකේ තියෙන චොක්ලට් පාට. අපි දැන් මේක කාලා බලමු. තනි කරම දත් බෙහෙත් රහයි. දත් බෙහෙත් වගේ ඒ කියන්නේ දැන් මේ ඩෝ එක ඇතුළට දත් බෙහෙත් දාලා ඒක ඇතුළට චොක්ලට් චිප්ස් දාලා වගේ තමයි එන්නේ. තනි කරම දත් බෙහෙත් රහයි. උදේට මේකක් කාලා ගියා කියන්නේ ආ දත් මැදලා ගියා වගේ තමයි. නෑ එහෙම නෑ. උනට දත් බෙහෙත් රහයි. එක් කන්න බෑ බෑ. ඒක අන්තිම ටික අර මොජේගේ පොත්ත හඳ ඩෝ එක හින්දා ටික රහවුලක් නෑ. ඒක try කරා. දැන් මොනාරි මොචි ටික හැම ඉවර කරමුද? අපිට තියෙනවා ආයේ salted caramel mochi එක. proudly made in Taiwan. මේකත් අර ගන්නම තමයි. වැඩිපුර ගන්නවා වගේ. මේකේ ඕනේ මේ අර ඔයාලට මේ කැස්තර බොනවද ලොකු පෙත්ත. මේ නිකන් අර අපි බොණ්ඩ ආස නැති අර පෙත්තක් තියෙන්නේ අර මේ අර එහෙම කියනකට ගත්තාම මේක අර පොටි සැර පිටියක් තියෙන අර අපි බොණ්ඩ කැමති නැති අපු මේක නම් මොකක්ද කියලා අරිද්දී ඒ සුවඳ ආවේ මම හිතනවා නේ කරහයි කියලා ආයෙ නිකන් බබල් ටී සුවඳ උස්සනවා පැකට් නම් ලස්සනයි ඒක try කරලා බලන්න ඒක ඩෝල් එක චොක්ලට් පාටයි නේ කාලා බලමු බබල් ටී රහයි බ්‍රවුන් ෂුගර් මිල්ක් ටී එක තියෙන ඒක රහයි පොඩි මුරහක් වෙනවා මම ඩෝ එකෙන්ද කොහෙද ටයිප් නෙමෙයි හැබැයි ආස නෑ මෝ මේකත් අයින් කරමු කන්න බෑ කියලා එකක් නැහැ අර කලින් එක වගේ අර මින්ට් චොකලට් එක වගේ හැබැයි ආස දෙන රහක් නෙමෙයි මගේ ටයිප් නෙමෙයි මේක හැබැයි බබල් ටී රහට ආසයි මම බබල් ටී බොනවා මෙහෙම නිකන් ආස නැහැ ගෙදර අපම යාළුවන්ට දෙන්න තියෙනවා එහෙමනේ මොනවා හරි බලමු ඒක
මේකේ පැකේජින් එක තමයි මාර ලස්සන. කියුට් නේ? කියුට් කියන්නේ බීම වර්ග සෑහෙන්න තිබ්බනේ ලස්සන පින්තූර ඇඳලා තියෙනවා නම් මනම් පොඩ්ඩක් ඉතින් මේක දැක්කම කියුට් වැඩිකමට ගත්තා. බලමු. මේක හදලා තියෙන්නේ ලිචි මම හිතන්නේ මේ ඉංග්‍රීසි වගේ වුණාට ඉංග්‍රීසි නෙමෙයි. ඊට යටින් තියෙනවා සවුත් කොරියා කියලා. මම හිතන්නේ ඒකට මේක හදලා තියෙන්නේ සවුත් කොරියා වල වෙන්න ඕන. මේක බොම් ෂේඩ් කියලා කියනවා. පීච් සුවඳයි. මම මේ කෑවේ පීච් නේද? not bad. පාලතුරු වේරලා ආයෙ වතුර එකට දාලා නිකන් අර නිකන් පිම්බුනහම අර හැපෙන්නේ. පීච් නෙමෙයි. හැබැයි ඒකට කියන්නේ පීච්ද කියලා දන්නේ නැහැ. මම මෙතනින් දාන්න ෆොටෝ එකක් ඒකේ. ඒක මම කාලා තියෙනවා මේ කියන්නේ අර චයිනීස් රෙස්ටොරන්ට් එකකින්. ඉතින් මේ පාදුර අත්‍තරම රස. ඊයන් දැන් අපි යන්නේ චිප්ස් වලට. මම ඉස්සෙල්ලාම නිකන් මෙලෝ හරහක් නැති වෙයි වගේ කියලා හිතන එක අපි try කරලා බලමු. මට ඒ කියන්නේ මෙන්න මේක. ඊට ගාවෙන් මනින්න එපා කියනනේ නේ. එහෙනම් අපි කාලම් බලමු. මේක produced in Germany. අරබන්. මයි කඩන්නේ. සරක් සුවඳක් එන්නේ. මම ඇස්ල පෙන්නනවා. මේ සූර්යකාන්ත සීප්. හැබැයි ඉතින් පොත්තට නිවැදිලා තියෙන්නේ නේද? හැබැයි හොඳට රෝස්ට් කරලා. හොඳට ටෝස්ට් කරලා. ටෝස්ට්. පොත්තේ තමයි මීස් කුඩුයි ලුණු ගෙඩි ඔක්කොම තියෙන්නේ. ටිකක් පුපුරලා තියෙන ඒ වගේ ටිකක් වැදිලා තියෙනවා. පොත්තත් එකද කන්න. ඒකට පුතුර හයනවනේ නේ. සීඩ් එකට ටිකක් මේවා ගල්ලා ලුණු මීස් කුඩුයි දාන්න. හරි. නිකන් ඉන්න වෙලාවට හපහප ඉන්න වගේ නම් හොඳයි. අවුලක් නැහැ. කෑවද? මේ යුරෝ දෙකක් වුණා. මෙන්න මේක. ලංකාවේ තියෙනනේ ඇලෝවේරා. හැබැයි ඒකම රහමද කියන දන්නේ නැහැ. ටිකක් ළඟින් යනවා. ඉතින් try කරලා බලමු. මේක roasted corn blue flakes. flams. එහෙන්දලා තියෙනවා. ඊටිස් ඇඳලා තියෙනවා. ගිනි දළු ඇඳලා තියෙනවා. මේකෙත් ඇඳලා තිබ්බ හැම සැර නෑ. හැබැයි උනාට තියෙනවා. හැබැයි සැර නෑ. මට දිහිරහක් ආවෙත් නෑ. හරබන්. ඇයි මම මේවා ගත්තේ රහ බලන්න. ඇයි? ඒකේ තියෙන මෙන්න මෙහෙම. අර කලින් එකේ වගේමයි. wow. මම කිව්වේ හිතන්න නැති ඒවා රහයි කියලා. මම කිව්වනේ. It's so good. ඉතින් ලංකාවේ තියෙනවා. ටකිස් කියලා අර නිල් පාට එකක් තියෙනවා. ඒක රහමයි එන්නේ. ඒක නම් දෙහි රහත් වෙනවා. කියන්න තරක් නෑ. උනට පොඩි දරන් නිකන් ලාවට දැනෙනවා. අන්තිම එක. මම අන්තිමට කවුද විනර්ස්ලා කියලා කියන්නම්. අන්තිම එක Pink Lady Mojito Chili Chips. Potato chips එක. බලමු. beetroot සුවඳ. ඒකේ රෝස පාටනේ. ඒකේ ඉස්සර හැදලා තියෙනවා මේකේ pepperoni දෙහි.
ගාලා බලමු. මේ පළවෙනි චිප් එක අරගද්දී ඔයාලා චිප්ස් එක කාලා තියෙනවද? ඒ චිප්ස් එකේ ඇතුලේ තියෙන අර කොළ පාට වෙච්ච සමහර ඒවා. ඒක නිකන් අනිත් ඒවාට වැඩිය අමුතු පොඩි අමුතු රහක් එනවනේ. ඒකේ රහ තමයි ආවේ. හරිද? මොකද ගොඩක් ඒවා ඒ වගේ පොඩි පෙනුමක් තියෙනවා. ඒවා නිකන් අන්නේ දැක්කනේ. දෙවෙනි එකෙත් කිසිම රහක් ආවේ නෑ. අඩුම ගානේ ලුණුත් නෑ, මුකුත් නැති චිප්ස් එකක් කනවා වගේ. හරිද? තුන්වෙනි එකේ පොඩි ලෙමන් රහක් ආවා. හරිද? අඩුම ගානේ ලුණුවක් දාලා නෑ. ඒක චිප්ස් නේ. කන්න ගත්තාම රහ නැති වුණත් කැවෙනවා. රහ නෑ. කෝකටත් අයිලය. මම පළවෙනි ස්ථානයේ විදිහට මෙන්න මේකට දෙනවා. roasted corn blue flames. මෙන්න මේකට දෙවෙනි ස්ථානයේ විදිහට. ඊට පස්සේ මෙන්න මේකට. මොකද ඒක කියලා තිබ්බා වගේම අරිද්දිම පුල් සුවඳක් ආවා. ඒක රහත් තිබ්බා. මොකද මම ලංකාවේදී බවුන්ටි කෙනෙක් චොක්ලට් එක කනවා වැඩි කන්නේ නැහැ කනවා. ඒකේ රහ තමයි මේකේ ආවේ. මම ඉතින් මේකට තුන්වෙනි ස්ථානයේ විදිහට දෙනවා. අනිත් ඒවා නම් රහ නැහැ. මින්ට් එක නම් ගන්න දෙයක් නැහැ. දත් බෙහෙත් කනවා වගේ. අනිත් එක බබල් ටී කනවා වගේ. අර චිප්ස් එකේ ලුණුවක් මොකුත් නැහැ. එහෙනම් අදට වීඩියෝ එක ඔච්චරයි. වීඩියෝ වලට කැමති නම් මට කියන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් ලබන ස්පින් හම්බෙනකම් ආදරේ උම්මා පරිස්සමින් පුස්සන් ගැස්පිට ආදරේ උම්මා. බයි.